ඉතින් කොහොමද ඔයාලට අද මං ඇත්තටම වීඩියෝ එක ගෙනාවේ මගේ ලයිෆ් එකේ අලුත් එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න. මං ඉන්නේ අද නම් ගෙදර නෙවෙයි. ඔයගොල්ලෝ හැමෝම දන්නවද දන්නේ නැහැ. දන්නේ නැහැ. මම මගේ ජොබ් එක මම කරන ඩිජිටල් වැඩවලට අමතරව මගේ බිස්නස් එකක් රන් කරනවනේ. මම පාර්ට් ටයිම් මගේ රෙන්ට් කාර් කම්පැනි එකක් තියෙනවා. ඒක හැමදාම අපිට හයර්ස් බුකින් ආවම ඇත්තටම අපි අපේ ඩ්‍රයිවර්ස්ලා ෆ්ලීට්ටයක් ඉන්නවා. වෙහිකල් ෆ්ලීට්ටයක් තියෙනවා. අපිට කස්ටමර් අපෙන් සිලෙක්ට් කරන වෙහිකල් එක අපි යාලට දෙනවා ඩ්‍රයිවර් එක්ක. එහෙම තමයි අපි කරන්නේ. නැත්නම් විතවුට් ඩ්‍රයිවර්. සාමාන්‍යයෙන් මේක මං ඉස්සරහට කියන්නම් කොහොමද ඉන්කම් එක ඔයාලටත් අලුතෙන් රෙන්ට් කාර් කම්පැනි එකක් පටන් ගන්නවා නම් මොන වගේ දේවල්ද ඔයාලා බලන්න ඕන. ඒ දේවල් ටික මං ගේන්නම්. මොකද මේ කවි ටෙක් channel එකෙන් මට ඒක ගේන්න බෑ. මොකද ටෙක් වලට සම්බන්ධ දෙයක් නෙවෙයිනේ. මගේ බිස්නස් channel එකක් ඉස්සරහට ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. මං ඒකෙන් ඔයාලට ඒ විස්තර ටික ගේන්නම්. ඇත්තටම මම මේ ෂෝට් එකක් අද කරන්නේ මම මේ අද ගත්ත ඔපචුනිටි එක ගැන කියන්න. ඇත්තටම හැමදාම මම කරන්නේ බුකින් එකක් ආවම ඩ්‍රයිවර් කෙනෙක් බලලා වාහනයක් බලලා අදාළ හයර් එකට යවන එකනේ. මම අද හිතුවා මමම ඇවිල්ලා මොකද්ද මේකේ එක්ස්පීරියන්ස් එක කියලා බලන්න. මොකද වැඩි දුරක් මම තෝරගත්තේ නැහැ. මට නෙදර්ලන්ඩ් වලින් බුකින් එකක් ආවා. යාගේ තාත්තගේ උපන්දිනේ අද එයාලා පැය 2-3කට පොඩ්ඩක් මාත්‍ර ටවුන් එකට එක්ක යන්න කියලා. පොඩි දුරක් අපේ ටවුන් එකේ ඉඳලා තියෙන්නේ. කිලෝමීටර් ඕන්නම් 4ක 5ක වගේ දුරක් තියෙන. ඒක නිසා මමම කාටවත් ඩ්‍රයිවර්ස්ලා බැලුවේ නැහැ. අද මමම ආවා. ඉතින් ඉස්සරහට මේ හයරගේ ඉස්සරහට මොකද වෙන්නේ කතන්දර ටික මං කියන්නම්. මගේ අලුත් channel එකේ link එකත් මම මේක පල්ලෙහායින් දාන්නම්. ඉස්සරහට business ගැන කතා කරන්න. අලුත් business කොහොමද කරන්නේ, අපිට මොනවද ඉස්සරහට තියෙන online platform වලින් income එකක් ගන්නෙ කොහොමද, ඒ කතන්දර ටික මං කවි ටෙක් එකේ වගේම මේ channel එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ටෙක් දේවල් වලට සම්බන්ධ දේවල් වගේ මේකට පරිබාහිර දේවලුත් තියෙනවනේ. එතකොට අපිට අර channel එකේ කතා කරන්න බෑ. මොකද ඒ channel එක සම්පූර්ණයෙන්ම e-money ඒ වගේ concept වලටනේ යන්නේ. එතකොට මේ ඒකේ අපිට ඒක කතා කරගන්න බෑ. ඒක හින්දා අපි ඒකට වෙනම channel එකක් හදාගත්තා නම් හොඳයි. එතකොට අපිට ඒ දේවල් එක කතා කරන්න පුළුවන්. අපි අපේ සල්ලි කොහොමද අපි manage කරන්නේ, ඒ වගේ දේවල්. ඒ වගේ දේවලුත් මං ගේන්න බලාපොරොත්තු වෙන අලුත් channel එකෙන්. හරි. අද අලුත් experience එකේ ඉතිරි කතන්දර ටික මම ඉස්සරහට කියන්නම්. මේකේ parents දෙන්නෙක් එක්කගෙන තමයි මට යන්න තියෙන්නේ. මම හයර ගිහිල්ලා ඇවිල්ලා ඉතුරු එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්නම්. දැනට මේක බලන්න ඔයාලා මගෙන් ඉස්සරහට මොනවා හරි මගෙන් තව දේවල් ලැබෙන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මොනවද ලැබෙන්න ඕන කියලා. මම ඉස්සරහට මේ වීඩියෝස් නුත් ගේන්න.